ගොඩක් මිනිස්සු ජීවිතේ දුප්පත් මිනිහෙක් වෙනවද පොහොසත් මිනිහෙක් වෙනවද නැත්නම් ධනවත් මිනිහෙක් වෙනවද කියන එක පටලෝගෙන තමයි තියෙන්නේ. ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාට ඔයාගේ අවසානයේ කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න විතරක් නෙවෙයි ඒ තීරණය කරගත්ත තැනට හරියටම ගමන් කරන්නත් යන පාර හොයාගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලෝ හිතුවේ නැති වුණාට දුප්පත් මිනිහෙක් වෙන්න වියදමක් යනවා. පොහොසත් මිනිහෙක් වෙන්න ඊට වඩා වියදමක් යනවා. හැබැයි ওই දෙන්නටම වඩා අඩුවෙන් තමයි ධනවතෙක් වෙන්න වියදම් වෙන්නේ. මම කතා කරන්නේ ගුණධර්ම අතින් දුප්පත් පොහොසත් වීමවත් සදාචාරාත්මකව දුප්පත් පොහොසත් වීමවත් නෙමෙයි. කෙලින්ම මුදල් වලින් දුප්පත් පොහොසත් සහ ධනවත් වීම ගැන. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාගේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරන දේවල් ටිකක් ඔයාට මේ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. මනුස්සයෙක්ට ආර්ථිකයේ හැසිරීමේ ඇති හැකියාව. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ලෙවරේජ් එක කියන දේ මත පදනම් වෙලා තමයි අපි මේ වීඩියෝ එක ගැන කතා කරන්න යන්නේ. අපි වැඩේට බහිමු. මම මේක ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙන්න ඕන නිසා ලස්සන කතාවකින් මේක පැහැදිලිව ඉදිරිපත් කරන්නම්. විශ්වවිද්‍යාලයකින් එකම විෂය ඉගෙන ගත්ත එකම සාමාර්ථය ලබාගත්ත යාළුවෝ 3 දෙනෙක් එළියට එනවා. ඒගොල්ලෝ 3 දෙනාම රුපියල් 45000 මට්ටමින් තමයි රැකියාව පටන් ගන්නෙ. හැබැයි මෙහෙම අවුරුදු 10ක් ගත වෙලා යනකොට හරි අපූර්ව දෙයක් වෙනවා. මේ යාළුවන් 3 දෙනාගෙන් එක්කෙනෙක් දුප්පත් වෙනවා. එක්කෙනෙක් පොහොසත් වෙනවා. අනිත් එක්කෙනා ධනවත් වෙනවා. ඒක කොහොමද වුනේ කියලා අපි හරියටම දැන් දැනගමු. අපිට අඳුනා ගැනීමේ පහසුවට මේ යාළුවෝ 3 දෙනාට නම තුනක් දාගමු. කනෝ, රේනෝ සහ මනෝ කියලා. අපි මුලින්ම ගමු කනෝ ගැන. කනෝ හැමතිස්සෙම කියන්නේ රස්සාව කියන්නේ ජීවිතේ නෙමෙයි. රස්සාව කරන්නේ ජීවත් වෙන්න. ඒ නිසා එයා රස්සාවට වැඩි උමනාවක් දාන්නේ නැහැ. ඒ නිසාම ඒ රස්සාව කරන තැනට එයාගේ වැඩි උමනාවක් ඇත්තෙත් නැහැ. කනෝ වැඩ ඇරිලා ගෙදර එන්නේ එයා කැමතිව වැඩසටහන බලන්න. නැත්තම් යාළුවොත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න. එයා ආස විදිහට ජීවත් වෙන්න. එයා රැකියාවට මහන්සි වෙන එක වැදගත් කියලා වැඩි හිතන්නේ නැහැ. ජීවිතේ මෙහෙම යනකොට හැමෝටම වගේ එයාටත් එනවා මූල්‍ය අවශ්‍යතාවය. එතකොට එයා ලෝන් එකක් ගන්නවා. මේ ලෝන් එකත් හරියට ගෙවා ගන්න බැරි වෙවි අමාරුවෙන් කරගෙන යනවා. එතකොට ඒ අතරතුරේදී එයාට නිවසක් හදාගන්න බැරි වෙනවා. එයාට පඩි වැඩි වෙන්නෙත් නැහනේ. තනින් තනට මාරු වෙවි ඉන්න වෙනවා. බයිසිකලයක් ගන්නවා. ඒකත් පරණ බයිසිකලයක් නිසා ඒකත් කැඩෙනවා. ඊට පස්සේ බස් වල වැඩ ගන්නවා. අවසානයේ අවුරුදු 10කට පස්සෙත් එයාට පඩි වැඩිලා දවස් 3ක් යනකොට එයාගේ අතේ තිබ්බ පඩි මුදල් සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඊට පස්සේ නැවත රෝලක් ගන්න එක තමයි කරන්නේ. ඔන්න ඕක තමයි කනෝගේ දුප්පත්කමේ කතාව. අපි යමු ඊළඟ එක්කෙනාට. ඊළඟට ඉන්න රෙනෝ. රෙනෝ රස්සාව කරාට එයා හිතනවා මේ රස්සාව කරන වෙන කෙනෙක් වෙනුවෙන් තමයි. හැබැයි ඒ කරන වැඩේ වටිනාකම තියෙන්නේ මට කියලා. එයා කනෝ වගේ 9 ඉඳන් 5 වෙනකම් වැඩ කරනවා තමයි. හැබැයි එයා එයාගේ විෂය ගැන ඉගෙන ගන්න නැත්නම් තව ටිකක් වැඩ කරන්න ඒ කාලේ යොදව ගන්නවා. ටික කාලයක් මෙහෙම යනකොට එයාගේ මහන්සි ප්‍රතිඵල දැකලා බොස්ලා එයාට ප්‍රොමෝෂන් දෙනවා, පඩි වැඩි වීම දෙනවා. එයා හොඳට හිතලා බලලා තමන් රස්සාව කරන තැනත් මාරු කරනවා. ඒකත් නිකන් නෙමෙයි. හොඳ පොසිෂන් වලට තමයි එයා බලලා මාරු වෙන්නේ. ඒ වගේම පඩියෙත් එතකොට ලොකු වෙනසක් වෙනවා. එයාට හොඳ ධනයක් ලැබෙන නිසා එයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙනවා. එයා ලෝන් එකක් දාලා හරි හොඳ වාහනයක් ගන්නවා, ලස්සනට අඳිනවා. එයා කැමතිම જાති වොච් එකක් දානවා. හැබැයි ටික කාලයක් යද්දී ඊට වඩා අලුත් කාර් බ්‍රෑන්ඩ් එනවා. ඒවා තියා තමයි මිනිස්සු බලන්නේ. එතකොට මේ වගේ කෙනෙක් ආයි නැවත අලුත් එකක් ගන්නවා. නැත්නම් එයා වැඩ කරන තැනට ළඟ පැත්තකින් ගියක් ගන්නවා. දැන් මෙයා අඳින්නේ බ්‍රෑන්ඩඩ් ඒවා විතරමයි. මෙයා කන්න ගියත් යන්නේ ලොකු රෙස්ටෝරන්ට් වලටම තමයි. ඔය දේවල් කරන අතරතුරේ එයාගේ ඉන්කම් එක ලොකු නිසා එයා පොඩි ගාණක් ඉතුරුත් කරනවා. ඕක තමයි රෙනෝගේ කතාව. දැන් අපි යමු මනෝගේ කතාවට. මනෝ පටන් ගත්තෙත් අනිත් අය පටන් ගත්ත විදිහටම තමයි. හැබැයි මනෝගේ ෆිලොසොෆි එක ටිකක් වෙනස්. එයා වැඩ කරන්න උනන්දුයි. වැඩ කිව්වට එදිනෙදා වැඩ නෙමෙයි. එයා කැමති දිගින් දිගටම ක්‍රියාත්මක වෙන සිස්ටම්ස් හදන්න. මේ විදිහේ සිස්ටම් හදන එකෙන් එයාට පොඩ්ඩක් එයාගේ කාලය ඉතුරු කරගන්න හම්බ වෙනකොට එයා තව ආයෝජන ක්‍රම ගැන බලනවා. ඒ වගේම තවත් ආදායම් ලබා ගන්න ක්‍රම ගැන එයා උනන්දු වෙනවා. එයාගේ ආදායම හොඳ වුණාට එයා ලොකු වාහන වලට යන්නේ නැහැ. එයා සෙකන්ඩ් හෑන්ඩ් හැබැයි හොඳ කන්ඩිෂන් එකකින් පාවිච්චි කරගන්න පුළුවන් වාහනයක් ගන්නවා. එයාට ලොකු ගයක් ගන්න පුළුවන්කම තියෙද්දී එයාට ප්‍රමාණවත් පරිදි ගයක් අරගන්නවා. ඉතුරු මුදල නැවතත් එයා ආයෝජනය කරනවා. මෙයා හැමතිස්සෙම භාණ්ඩයක් ගන්නකොට ඒ භාණ්ඩේ ක්වොලිටි එකට තමයි මුදල ගෙවන්නේ. නිකම් අරුමෝසම් දේවල් වලට බ්‍රෑන්ඩ් එකට එයා ගෙවන්නේ නැහැ. මේ කතා තුන හොඳට අහගෙන හිටියනම් ඔයාලට තේරෙනවා දුප්පත්කම මොකද්ද, පොහොසත්කම මොකද්ද, ධනවත්කම මොකද්ද කියලා. දැන් අපි බලමු මේ 3 දෙනාට මේ අවසාන ප්‍රතිඵලයට ළඟා වීමට ගිය වියදම එක එක්කෙනාට කොයි වගේද කියලා. මම අර මුලින් කිව්ව දේ ඔයගොල්ලන්ට මතකනේ. දුප්පත් වෙන්නත් ගොඩක් වියදමක් යනවා කියලා. අන්න ඒක ඇත්තද කියලා බලමු. අපි බලමු මේ 3 දෙනාගේ වියදම් ගැන. කනෝ ගත්තොත් කනෝට සල්ලි නැහැ. ඒ නිසා එයා ඉන්නේ රෙන්ට් එකට ගත්ත ගේක. ඒකට රුපියල් 25000ක් විතර යනවා. හැබැයි රෙනෝ
එයාගේ ආදායම හොඳ නිසා ඒ හොඳ එපාර්ට්මන්ට් එකක් අරගෙන තමයි ජීවත් වෙන්නේ. එයාගේ කලින් තිබ්බ ගේත් විකුණලා තමයි එයාට එපාර්ට්මන්ට් එක ගන්න වෙන්නේ. ඒකට තව ලෝන් එකකුත් ගන්න සිද්ධ වෙනවා. ඒ වුණාට එයා ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. එයාට සල්ලි හම්බ වෙනවානේ. මනෝගේ තත්ත්වය මීට වඩා වෙනස්. මනෝ දැනට හදපු ගේ ලෝන් එක ගෙවලා ඉවරයි. එයා නැවත ලෝන් දාන්නවත් නැවත ඊට වඩා අප්ඩේට් කරගන්නවත් යන්නේ නැහැ. එයා ඒ ඉතුරු වෙන මුදල තවත් ආයෝජනය කරන්න යොදවනවා. එතකොට මේ නිවසට තියෙන වියදම ගත්තොත් එහෙම කනෝට මාසෙකට රුපියල් 25000ක් යනවා. රෙනෝට මිලියන 2ක විතර ලෝන් එකක් එකතු වෙලා තියෙනවා. හැබැයි මනෝට රුපියලක්වත් තවදුරටත් වියදම් වෙන්නේ නැහැ. එයා දැනටමත් ගෙවලා ඉවරයි. ඒ වගේම තවත් ජීවත් වෙන්න යනකොට මේගොල්ලන්ට සල්ලි මදි වෙනකොට කනෝ ගොඩක් වෙලාවට ගමේ කාගෙන් හරි සල්ලි ටිකක් ඉල්ලගෙන ඒකට පොලියකුත් එක්ක ගෙවලා ඒක යන්තම් ෂේප් කරගන්නවා. ඔය අතරේ රෙනෝට ක්‍රෙඩිට් කාඩ් තියෙන නිසා එයාට බය වෙන්න දෙයක් නැහැ. කනෝට වගේ පොලියක් ලොකුවට එකතු වෙන්නේ නැති නිසා එයාගේ වැඩ ටික කරගන්න ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරලා කරගන්නවා. මේගොල්ලෝ ගෙදරට බඩු ගන්න ගියත් ගොඩක් වෙලාවට කනෝ ළඟ තියෙන කඩකින් පොඩි දේවල් ටිකක් එදිනෙදා අවශ්‍ය දේවල් ටිකක් හදාගෙන එන එක තමයි කරන්නේ. ඒකත් එයා එදිනෙදා ගන්න නිසා පොඩි ප්‍රමාණවලින් ගන්නකොට එයාට වැය කරන්න සිද්ධ වෙන මුදල වැඩි වෙනවා. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් එයා ගන්නේ රුපියල් 300 තියෙන ග්‍රෑම් 100 පිටිපැකට් එකක් කියලා. එයා ඒව ගන්නවා මාසෙකට 6ක්. එතකොට එයාට 1800ක් වැය වෙලා තියෙනවා. රෙනෝ එයා කාර්ය බහුල නිසා එයාට මාසෙටම අවශ්‍ය ප්‍රමාණයට පිටි අරගන්නවා. හැබැයි එයා ගන්නකොට ඒක හොඳම බ්‍රෑන්ඩ් එක සහ ලේසියෙන්ම හදන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ සීනි මිශ්‍ර කරලා තියෙන පිටි කියලා. අන්න ඒ වගේ එකකට වැඩිපුර ගෙවලා ගන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම සීනි මිශ්‍ර කරලා එහෙම තියෙනකොට සාමාන්‍ය පිටිපැකට් එකකට වඩා ගාණත් අඩුයි. හැබැයි අවසානයේ පිටිවල වටිනාකමට ගෙවලා තියෙන ගාණ අපි අන්තිමට හදලා බලමු. මනෝ කරන්නේ එයාට මාසෙටම අවශ්‍ය ප්‍රමාණය පිටි ටික අරගෙන එන එක තමයි. ගොඩක් වෙලාවට රෙනෝට මාසෙකට ග්‍රෑම් 400 පිටිපැකට් 4ක් යනවා කියලා හිතමුකෝ. මොකද එයා ගන්න පිටි එක සීනිත් මිශ්‍ර කරලා තියෙන නිසා එයාට යන පැකට් ප්‍රමාණය පොඩ්ඩක් වැඩිනේ. හැබැයි මනෝ ග්‍රෑම් 400 පිටිපැකට් දෙකක් අරගත්තාම එයාට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න පුළුවන්. මනෝ පිටිපැකට් එකක් ගන්නකොට ඒකේ ක්වොලිටි එක බලනවා මිසක් ඒකේ බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් මේකට ෂුගර් දාලාද ඒ වගේ දේවල් වැඩිය සැලකිලිමත් කරන්නේ නැහැ. ඒ කියන්නේ එකක් 1100 ගානේ ගත්තොත් එයාට මේ පිටිපැකට් දෙකට යන්නේ රුපියල් 2200යි. මුලින්ම කතා කරපු විදිහට ග්‍රෑම් 100 ඒ කියන්නේ රුපියල් 300 පිටිපැකට් 6ක් කනෝ යනකොට එයාට 1800ක් වැය වෙනවා. ඊට පස්සේ රෙනෝ ග්‍රෑම් 400 පැකට් 4ක් ගන්න සිද්ධ වෙනවා. එයාට රුපියල් 3000ක් වැය වෙනවා. රුපියල් 750 ගානේ ගත්තත් මනෝට යන්නේ රුපියල් 2200ක් විතරයි. මේක බැලුව බැලමට අඩුම වියදම් කරලා තියෙන්නේ කනෝ කියලා ඔයගලන්ට හිතෙනවා ඇති. රුපියල් 1800යිනේ. හැබැයි අපි ග්‍රෑම් 100ක පිටි ප්‍රමාණයට ගිය මුදල ගත්තොත් එහෙම මෙතන අඩුම මුදලකට පිටි අරගෙන තියෙන්නේ මනෝ. මෙතනදී කනෝට ගොඩක් දේවල් සිලෙක්ට් කරන්න බෑ. එයාගේ මුදලට හරියන පොඩි දේවල් ටිකක් අස්සේ තමයි එයාට තෝරා ගැනීම කරන්න වෙන්නේ. රෙනෝට පිටිවලට වැඩි මුදලක් යනවා. හැබැයි එයාගේ ආදායම නිසා සහ එයාගේ කාර්යබහුලත්වය නිසා එයා ඒක ගැන වැඩි හිතන්නේ නැහැ. කනෝට හදිසියට එහෙම මෙහෙට යන්න වුණාම එයා ත්‍රිවිල් එකේ එහෙට මෙහෙට ගිහිල්ලා එයාට සමහරවිට රුපියල් 12000ක් විතර මාසෙකට යනවා. හැබැයි රෙනෝ එයාගේ වාහනයක යන්නේ. හැබැයි එයාට තිබ්බ වාහනේ හැමතිස්සෙම එයා අප්ඩේට් කරමින් ලෝන් දාමින් යන නිසා එයාට පොඩ්ඩක් වියදම වැඩි. හැබැයි එයාගේ ආදායම හොඳ නිසා එයා ඒක ගැන හිතන්නේ නැහැ. ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. හැබැයි 1,20,000ක්වත් අඩුම ගානේ ගමන් බිමන් වලට වියදම් වෙනවා. මොකද එයාගේ වාහනේ ලෝන් එක, ඒ වගේම පෙට්‍රල් වියදම, එයාගේ ඉන්ෂුරන්ස් එක 3,00,000යි නම් 12න් බෙදලා ගත්තාම එතනම 25,000යි. මේ අතරතුරදී මනෝට පෙට්‍රල් වලට යන සම්පූර්ණ වියදම 25,000යි. මොකද එයා ගත්තේ සෙකන්ඩ් හෑන්ඩ් හොඳට පෙට්‍රල් කරන වාහනයක්. වාහනේ සර්විස් වලටත් දාලා එකතු කරලා ගත්තොත් 30,000ක් විතර එයාට මාසෙකට යයි. එයාට ලීසිනුත් නැහනේ. එයාගේ ලීසින් ඉක්මනට ඉවර කරලා එයා පොඩ්ඩක් කම්ෆර්ටබල් සෝන් එකක ඉන්නවා. මේ දේවල් විතරක් නෙමෙයි ජීවිතේ අනිත් හැම දෙයකම මේ වගේ තමයි. ඇඳුමක් ගත්තත් කනවා රුපියල් 800 ටී-ෂර්ට් එකක් අරගෙන මාසයක් ඇඳලා විසි කරනකොට රුපියල් 3000ක් දීලා ගත්තත් මනෝ අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එකම ඇඳුම. හැබැයි රෙනෝට රුපියල් 3000 ෂර්ට් එකක් ගන්න බෑ. එයා බ්‍රෑන්ඩඩ් හොඳම එකක් අඳිනවා. ඒ වගේම එයාට ගොඩ කාලයක් එකම ඇඳ පේන්න බෑ. එයා අලුත් ස්ටයිල්ස් වලට මාරු වෙනවා. අපි දැන් හොඳම කැලලටම මෙයාගලගේ ආර්ථික තත්ත්වය කොහොමද කියලා බලන්න. කනෝ සාමාන්‍ය රුපියල් 85000ක් විතර මේ වෙනකොට අරගන්නවා. දැන් කාලයක් ගිහිල්ලානේ. හැබැයි එයාගේ වියදම් තියෙනවා රුපියල් 80000කට විතර. කනෝට නම් ආයෝජන කියන එක නැත්තරම නැති තරම්. එයාට තව ලෝනුත් එකතු වෙලා තියෙනවා. එයා එහෙම මෙහෙන් ගත්ත ණය ටිකකුත් තියෙනවා. ඔගොල්ලෝ ගොඩක් අය දන්නේ නැති අපේ ධනය තීරණය වෙන්නේ අපේ වත්කම් වලින් වගකීම් ප්‍රමාණය අඩු කරාට පස්සේ කියලා. කනෝ වගේ කෙනෙක්ට නම් ඇත්තටම ධනයක් ඇත්තේම නැති තරම්. ධනය එන්නේ ඔවුන්ගේ ඍණ අගයක්. රිනෝගේ තත්ත්වය ඊට වඩා වෙනස්. රිනෝ ලක්ෂ 5ක් වෙනවා නම් එයාට ලක්ෂ 4ක් 4මාරක් වියදම් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි එයාට වත්කම් තියෙනවා.
එයා apartment අරන් තියනවා, එයාගේ වාහන අරන් තියනවා. ඒ නිසා එයාට වත්කම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ වගේම මෙයාට තියෙනවා වගකීම් ගොඩක්. ඒ කියන්නේ එයාට ලෝන් ගොඩාක් ගෙවන්න තියෙනවා. ඒ නිසා මෙයාගේ සැබෑ ධනය ගත්තොත් එහෙම යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. වත්කම් මිලියන 40ක් විතර තිබ්බත් එයාට වගකීම් මිලියන 35ක් විතර තියෙන නිසා එයාගේ සැබෑ ධනය මිලියන භාගයක් විතර වෙනවා. මනෝගේ තත්ත්වය ඊට වඩා ගොඩක්ම වෙනස්. රෙනෝ ලක්ෂ 5ක් කෙව්වට මනෝ හැන්නේ ලක්ෂ 4යි කියලා ගමු. ඒත් මනෝගේ වියදම 1,50,000කින් විතර එයා ෂේප් කරගන්නවා. මනෝගේ වත්කම් ගත්තොත් එහෙම එයාට ගෙයක් තියෙනවා, එයාට වාහනයක් තියෙනවා, එයා ආයෝජනය කරපු තැන් ගොඩාක් තියෙනවා. ඒ වගේම එයාගේ ආදායම් ප්‍රමාණයක් තියෙන නිසා එයාගේ වත්කම් ඉතා ඉහළගේක තියෙන්නේ. ඒ වගේම එයාට වගකීම් ඉතාමත් අඩුයි. එයාට මාසෙකට 1,50,000කින් වගේ ජීවත් වෙන්න පුළුවන්. එයාට ලීසින් නෑ, එයාට හවුසින් ලෝන් නෑ. එයා ඉතාම අඩු වගකීම් ප්‍රමාණයකින් තමයි ජීවත් වෙන්නේ. එතකොට එයාගේ ශුද්ධ ධනය එයාට මිලියන 25ක් විතර මේ වෙනකොටත් තියෙනවා. ඔයා මේ කතා තුනම හරියට අහගෙන හිටියානම්, හරියට අවබෝධ කරගත්තා නම් ඔයාගේ ජීවිතේට ඉතා වටිනා දෙයක් එකතු වුණා කියලා මම හිතනවා. මෙතනින් මම කියන්නේ කනෝ වැරදි නැත්නම් රෙනෝ වැරදි නැත්නම් මනෝ හරි හෝ වැරදි කියලා. මොකද එක එක්කෙනාට එයාගේ ජීවිතේ තමන් ආස විදිහේ කෙනෙක් වෙන්න පුළුවන්. එක්කෙනෙක් සල්ලි ගොඩක් හම්බ කරන්න ආස වුණාට එක්කෙනෙක් එහෙම නැති වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. ඔයා මේ ටික හරියට අවබෝධ වුණා නම් ඔයාට තේරෙන්න පුළුවන් ඔයා ඉන්නේ කොයි ගොඩේද, මේ වෙනකොට ඔයා ගමන් කරන්නේ කොයි ගොඩේද කියලා. ඒ වගේම සමහර අය ඉන්න පුළුවන් මේ අතරමැදි අවස්ථාවකදී. ඒ කියන්නේ මනෝගෙන් ටිකයි රෙනෝගෙන් ටිකයි නැත්තම් කනෝගෙන් ටිකයි රෙනෝගෙන් ටිකයි වගේ මැද තැන්වල යන කට්ටියත් ඉන්නවා ඇති. ඔගලගේ ජීවිතය ඇත්තරම ඔගල ප්ලේස් වෙන්න ඕන තැන මොකද්ද? ඔගල දැනට ගමන් කරන මාර්ගය මොකද්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන් වුණොත් මේක බලන අයට ගොඩාක් වැදගත් වෙවි කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත අපි හමු වෙමු. ජය වේවා.